Hi, good morning. දෙම නගරින එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කරන්න බැරිම වැඩේ තමයි ඒක. ඒ වුණාට කරන්න දෙයක් නෑ. ඇස්ස කියලා බැලුවේ නෑ. උදේම නැගිටලා අපි වලට යන ලැහැත්තියමුද? හරි එහෙනම් අපි ඇඳ ගන්න යමු. පරාකුණු නිසා ඉක්මනට ඇඳගත්තා. දැන් අපි ඉක්මනට යමු. වැස්ස දවසේ වැඩ කරනවා කියන්නේ ඉතින් දරා ගන්න පුළුවන් ආදරණීය හැඟීම. හරිම සතුටින් තමයි ඇදට යන්නේ. ඔන්න ඉතින් දෝගන ෂොප් එකට ඇවිල්ලා ඉවරයි. දැන් ඉතින් වැඩ කරන්න තියෙන්නේ. වැඩ පටන් ගත්තා. දැන් ඉතින් කරගෙන යන්නයි තියෙන්නේ. මට කියන්න බැරි වුණානේ. මම වැඩ කරන්නේ ස්ප්‍රින් ගෝ. රාජගිරිය ජනජයසිටියේ තියෙන ගෝල්ඩ් ප්ලේඩඩ් ෂොප් එක තමයි. වැස්ස කියලා නිකම්ම ගෙදර යන්න බෑනේ. අපි මොනවා හරි කාලා ගෙදර යන්න බලමු මොනවද කන්නේ කියලා. අද අපි යන්නේ නුගේගොඩ බර්ගර් හවුස් එකට. මේක නම් ගොඩක් කට්ටිය දන්නවා. නුගේගොඩ ඉඳලා පිටකොට සයිඩ් එකට යද්දී තමයි මේ ෂොප් එක අපිට හම්බෙන්නේ. යමු ඉතින්. අතන ඉස්සරහම තියෙනවා බෝඩ් එකක්. ඒ බෝඩ් එකේ යාළුවගේ බර්ගර් හවුස් කියලා ගහලා ගිහින් බලමු මොනවද තියෙන්නේ කොහොමද කියලා. ඔන්න අතන තමයි ඔතන ඉස්සරහ බෝඩ්. මේන් රෝඩ් එකේම තියෙන හින්දා හොයාගන්න ලේසියි. ඔය තියෙන ඉතින් ඒ බර්ගර් හවුස් එක තමයි. අපි අතට ගිහලා බලමු මොනවද ඕඩර් කරන්න කියලා. මේ තියෙන්නේ මෙනු කාඩ් එක. ඒකේ නෝමලි මම ඔයාලට පේන්නම දාලා තියෙනවා. වීඩියෝ එකේ යනකොට බලන්නත් පුළුවන්. පැහැදිලිව තියෙනවා ප්‍රයිස් කොහොමද කියන එක. අතරම හරිම රසයි. මාරම රසයි. මේ ප්‍රයිස් ටිකත් එක්ක මම ඔයාලට දාලා තියෙනවා. බලන්න පුළුවන්. අපි නම් ඉතින් වෙනද වගේම බග් එකක් තමයි ගත්තේ. 1200යි බග් එක වෙන්නේ. ටිකට් එක ගන්න අමාරුයි. සමහරවිට නම් බලන්න ඉතින් අපි දෙන්න නම් අමාරුයි. ඉතින් ඒකත් තමයි ගත්තේ. ඒක ෆොටෝ එක තමයි මම දාලා තියෙන්නේ. ඔන්න අපි ගෙදර යන්නයි යන්නේ. ආයිත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.